ඒ වගේම අනාගතේ ඒ විනාශ වී යන දක්වාම අල්ලාහ් තාලා අවල තියෙන්නේ කොහොමද? වසරකට මාස 12. ඒ මාස 12න් අපි ගත කරන මාසේ තාමත් වැදගත් අර්බාතුන් හුරු මින්හා අර්බාතුන් හුරු. ඒ මාස 12න් මාස 4ක් තාමත් වැදගත් මාස 4ක්. ඒ මාස 4 තමයි අපි පසු කරපු සුල්කාදා මාසය, දැන් ඉන්න සුල්හිජ්ජා මාසය, එළවෙන මුහර්රම් මාසය, එක දිගට එන මාස තුනක් තවත් මාසයක් තමයි රජබ්. මේ මාස 4 ඉතාමත් වැදගත්. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අදා කුර්ආනයේ සඳහන් කරනවා ذَلِكَ الدِّينُ الْقَيِّمُ. මේ තමයි නිවැරදි ධර්ම, නිවැරදි ධර්මය. මේ ආකාරයෙන් තමයි සිදු වෙන්නේ. وَلَا تَظْلِمُوا فِيهِنَّ. ඒ නිසා මේ මාස 4 අපරාධ සිදු කරන්න එපා. හිංසා කරන්න එපා. තවත් කෙනෙකු හිංසාවට ලක් කරන්න එපා කියලා සඳහන් කරමින් අල්ලාහ් තාලා කියන තවදුරටත් ولا تظلموا فيهن انفسكم وقاتلوا المشركين كافة كما يقاتلون كافة. නමුත් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන, දෙවියන්ට ආදේශ කරන තමන උදවිය ඒ අය ඔබත් එක්ක මේ කාලය තුළ යම් ආකාරයක ගැටුමකට ඉදිරි ඇති වෙනවා නම්, යම් ජීවිත හානියක් කරනවා නම් ඔබත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න කියලා ඒ කුර්ආනයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම අපේ සඳහන් වෙන මොකද? වලා තුලිමෝ, ඔබ මේ කාලය තුළ හිංසාවක්, අපරාධයක් තවත් කෙනෙකුට කරන්න එපයි කියන පණිවිඩය අල්ලාහ් තාලා කුර්ආනයේ තාමත් පැහැදිලිව කියනවා. ඒ නිසා ඉස්ලාමීය සහෝදරයෝ මේ මාස 4න් අපි මේ ගත කරන්නේ සුල්හිජ්ජා මාසය. ඉන්ෂාඅල්ලාහ් ලබන සතිය වෙනකොට අලුත් වසරත් සමග මුහර්රම් මාසය ලැබෙනවා. නිසා මේ මුහර්රම් මාසය එයත් ඉතාමත් ගෞරවනීය මාසයක්. මේ මාස දෙක සමාන. ඒ වගේම තමයි ඉස්ලාමීය සහෝදරයෝනි තවදුරටත් අල්ලාහ් තාලා කාලය ගැන කතා කරනකොට කාලයේ මනින ද්‍රව්‍යයන් පිළිබඳව කතා කරනකොට අල්ලාහ් තාලා කුර්ආනයේ සඳහන් කරන මෙන්න මේ සූරා යූනුස් පස්වෙනි කිය වල්ලදී ජஅල ෂම්ස්. අල්ලාහ් තාලා ෂම්ස් හිරු තැන්පත් කළා. ලියාන් ඒක නිර්මාණය කළේ කොහොමද දන්නවද? ලියාන් ආලෝකයේ බිහි කරන, ආලෝකයේ විහිදුවන වස්තුවක් වශයෙන් අල්ලාහ් තාලා හිරු නිර්මාණය කරනවා. ඒ වගේම තමයි වල් කමර නූරන්, කමර චන්ද්‍රය ආලෝකය ලබලා නූරන් ඒක පරාවර්තනය කරන ආකාරයෙන් සඳුන් අල්ලාහ් තාලා නිර්මාණය කරලා තියෙනවා. මේ වාක්‍යය තමයි වැදගත්. දියාන් නූරන්, දියාන් කියලා කියන්නේ ඒ ආලෝකය ඇති කරන තැන. ඉස්ලාමීය සහෝදරවරුනි, මේවා පහළ වෙන්නේ 6 වෙනි සතවර්ෂයේ. පසු කාලයේ තමයි විද්‍යාව දියුණු වෙන්නේ. සමහර දේවල් හොයාගන්න. නමුත් කුර්ආනයේ ඉතාමත් පැහැදිලිව විද්‍යාත්මක කරුණු පැහැදිලි කරමින් ඉන්නවා. ඒ විද්‍යාත්මක කරුණු කෙසේ වෙතත් අල්ලාහ් තාලාගේ ඒ ශක්තිය, බලය, අල්ලාහ් තාලාගේ මැවීම් සම්බන්ධව කතා කරමින් අපට පණිවිඩයක් ලබා දෙනවා. එතකොට හිරු ආලෝකය ඇති කරන්න, ඒ වගේම තමයි සදු ආලෝකය පරාවර්තනය කරන්න බවට පත් කරමින් වකද්දලහු අර පරාවර්තනය වෙන මේ සදුට අල්ලාහ් තාලා තැන් නියම කළා. වකද්දලහු මනාසිල්. ඒ තැන් ඇයි දන්නවද? අපි දන්නවා පුරපස්වස්තුක කියලා කියනවා, නවසඳ කියලා කියනවා, අඩසඳ කියලා කියනවා. මේ වගේ සඳට යම් කිසි ප්‍රමාණයක් වර්ධනය වෙන ආකාරයක් අල්ලාහ් තාලා ලබා දීලා තියෙනවා. අද අපිට දින දර්ශනයක් තිබ්බට, අද අපිට කැලෙන්ඩරයක් තිබ්බට ඒ කාලේ චන්ද්‍රයා මුල් කරගෙන, සූර්යයා මුල් කරගෙන තමයි ඒ කාල නියමය කළේ. අල්ලාහ් තාලා කුර්ආනයේ සඳහන් කරනවා කොහොමද මේ වගේ තැන් තියලා තියෙන්නේ? ඇයි දන්නවද? නිකම් නෙවෙයි. ලිතඅලමු අදද සිනීන්, වර්ෂ ගණන් කිරීම සඳහා. ඒ විතරක් නෙවෙයි, වල් හිසාබ්, කාල සටහනකට අනුව කටයුතු කිරීම සඳහා. ඉස්ලාමීය සහෝදරවරුනි, කල්පනා කරලා බලන්න. අපි මුස්ලිම්වරු, අපේ කාලේ වෙලාවක නාස්තික, අපි නිකන් ආපු සමාජයක් නෙවෙයි. අපි කාලයට කලමනාකරණය කරමින් කටයුතු කළ යුතු පිරිසක්. කාලය නාස්ති කරන්න බෑ. අපි දන්නවා බොහෝ වෙලාවකට අපේ කාලය නාස්ති වෙනවා. කුර්ආනයේ කතා කරන්නේ ඇයි මේ කාලය ලබා දීලා තියෙන්නේ? ලිතඅලමු, ඔබ දැනගන්න පිරිස, මගේ වයස දැන් මෙහිමයි. තව ටික කාලයකින් මම මරණයටපත් වෙනවා. මම මේ දවස් ඉපදුණා. ඔව් තව ටික කාලයක් යනකොට මෙහිමයි. ලිතඅලමු අදද සිනී, වර්ෂ ගණන් කරමින්
වල් හිසාබ් අද දවසේ මෙහෙමයි උදේට මෙහෙමයි මම කටයුතු කරන්න ඕනේ කාල කළමනාකරණය කිරීම සඳහා අල්ලාහ් තාලා මේ සූර්යා චන්ද්‍රයා ලබා දුන් බවට කුර්ආනයේ කතා කරනවා. මෙතන විශේෂයෙන්ම සඳහන් වෙන්නේ චන්ද්‍රයා මුල් කරගෙන කොහොමද අපි දින දර්ශනය හදාගන්නේ කියන කාරණා. දෙක වජාල්නල් ලෛල වන් නහාර් සූරා ඉස්රායිලේ සඳහන් වෙන මෙන්න මේක. වජාල්නල් ලෛල වන් නහාර් රාත්‍රිය හා දහවල අපි නියම කළා. ආයතේ අල්ලාහ් තාලාගේ සංඥා දෙකක් බවට පත් කරනවා. අල්ලාහ් තාලාගේ ප්‍රාතිහාර්යයන් දෙකක් බවට පත් කරනවා. වමහවුනා ආයතල් ලෛල් රාත්‍රියේ සංඥාව අපි අඳුරු කළා. වජාල්නා ආයතන් නහාර් දහවලේ සංඥාව අපි මොනවද කරේ? මුබසිරතන් හැම දෙයක්ම පේන ආකාරයෙන් අල්ලාහ් තාලා නිර්මාණය කළා. ඒකයි ලිතබතහු ෆضلا මින් රබ්බිකුම් ඉල්ලා අල්ලාහ් තාලාගේ භාග්‍ය වයන්න තමන්ගේ ජීවනෝපාය වයන්න කියන තත්ත්වයට අල්ලාහ් තාලා නියම කරගෙන පස්සේ ඊළඟට කතා කරනවා ඒ විතරක් නෙවෙයි සූර්ය සම්බන්ධව කතා කරනකොට අපි දන්නවා කැලෙන්ඩරේ අපි දන්නවා මුස්ලිම් කැලෙන්ඩර් කියලා අපේ භාෂාවෙන් කතා කරනවා නම් මුස්ලිම් කැලෙන්ඩරයක් කියලා බෙගලි කැලෙන්ඩරයක් කියලා වෙනම කැලෙන්ඩර්ස් දෙකක් යනවානේ හිජරි කැලෙන්ඩර් කියලා. ඒතකොට මේ දෙකම අපි යොදා ගන්නවද නැද්ද? ඔව් යොදාගත යුතුයි. හේතුව ඇවිල්ලා අල්ලාහ් තාලා දෙආකාරයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම තමයි තාත් කියනවා වලින් තඅලමු අදද සිනීන් සූර්ය වර්ෂ ගැන කතා කරනකොට කියන්නේ මොකක්ද දන්නවද? අදද සිනීන් කලින් කියපු ආයතය හා සමානයි. ඔබ වර්ෂ ගණන් කරලා වල් හිසාබ් කාලසටහනකට අනුව ඔබ කටයුතු කිරීම සඳහා අල්ලාහ් තාලා නියම කරනවා. وكل شيء فصلنا تفصيلا هذا يا الله පැහැදිලිවම කරලා තියෙනවා. මේක හොඳම උදාහරණයක්. සූරා කහ්ෆේ සමහර අපි අද කියවලා ඇති සමහරවිට කහ්ෆ් එකේ එනවා වැකියක් එකම වැකියේ සූර්ය වර්ෂ හා චන්ද්‍ර වර්ෂ ග්‍රෙගරි කැලෙන්ඩරයේ හෝ හිජරි කැලෙන්ඩරයේ මේ දෙකම සම්බන්ධ කරන වැකියක් සමහර. ඒ වැකිය කොහොමද දන්නවද? අපි දන්නවා කතාව අස්හාබුල් කහ්ෆ් ලෙන් වැසියෝ ලෙනේ ගුහාවේ අවුරුදු 300ක් ජීවත් වුණා. මේ කතාව කියාගෙන යනකොට අල්ලාහ් තාලා කුර්ආනයේ එක් තැනක මෙන්න මෙහෙම කියනවා. වලවිදු ෆී කහ්ෆිහිම් ඒ ලෙනේ ඕන් ඇතුල් වුණු ඒ ගල් ගුහාවේ වලවිදු ෆී කහ්ෆිහිම් 300 සිනීන් අවුරුදු 300ක් ජීවත්. අවුරුදු 300ක් ජීවත්. ජීවත් වෙන පස්සේ දැන් අල්ලාහ් තාලා කියනවා මේ ගැන කතා කරමින් ඉන්නකොට එවක හිටපු උදවිය කියනවා නෑ 300ක් නෙවෙයි වස්දාදු 9 තවත් 9ක් ඒ අය එකතු කරා 309. එක අවස්ථාවක අල්ලාහ් තාලා 300ක් කියනවා තවත් අවස්ථාවක 309ක් කියනවා. මේ ගැන විතරක්ම හොයලා බලුවොත් අල්ලාහ් තාලාගේ කුර්ආනයේ තියෙන ප්‍රාතිහාර්ය හොඳින්ම තේරෙනවා. අවුරුදු ඒ කියන්නේ චන්ද්‍ර වර්ෂ හා සූර්ය වර්ෂ අතර වෙනස දින 11. දින 11ක් යනකොට අවුරුදු 300ක් ගත වෙනකොට චන්ද්‍ර වර්ෂයට එකතු වෙනවා තවත් අවුරුදු 9ක්. බලන්න ඉස්ලාමීය සහෝදර කොහොමද ගණිතමය ආකාරයෙන් කුර්ආනයේ එකම වැකියේ සූර්ය වර්ෂ හා චන්ද්‍ර වර්ෂ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එහිද ඉස්ලාමීය සහෝදර ගණන් හදලා බලන්න දින 11යි අවුරුදු 300ක් වෙනකොට තවත් අවුරුදු 9ක් වැඩි වෙනවා. මෙහිම අල්ලාහ් තාලා කුර්ආනයේ එකම වචනයක එකම වැකියක ගණිතමය ආකාරයෙන් සූර්ය වර්ෂ හා චන්ද්‍ර වර්ෂ පිළිබඳව ඉතාම පැහැදිලිව කුර්ආනයේ කතා කරගෙන ඉන්නේ. ඉස්ලාමීය සහෝදරවරු එසේ වෙතත් අපිට මේ දින දර්ශනය ආවේ කොහොමද? අපි හිජරි දින දර්ශන පිළිබඳව කතා කරනවා. අපේ ළමුන් දැනගන්න ඕනේ, අපි දැනගෙන ඉන්න ඕනේ. මේ හිජරි වර්ෂ බිහිවුනේ ස්ථාපනය කළේ නැත්නම් ඒක ආරම්භ කළේ උමර් රලියල්ලාහු අන්හු තමයි කාලේ. ඒ කියන්නේ හිජරි වර්ෂ 17කට පස්සේ තමයි යෝජනා අදහස් මේ සම්බන්ධව කතා කරන්නේ. මේ වෙලාවේ ආනුකාරවලේ ඉන්දියා අබු මුසා අල්-අෂ්අරි කියන ආනුකාරය. මෙයාට ලියුම් එනකොට රෝමේ පර්සියාවේ මොනවද ලියුම් එනකොට ඒවට අදාළ දින දර්ශන තියෙනවා. හැබැයි මුස්ලිම් සමාජය තුළ එවක හිටපු මුස්ලිම් සමාජය තුළ ලියුම් ආවට මාසය සඳහන් කළාට වර්ෂයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය කටයුතු කිරීම සඳහා විවිධ ආකාරයෙන් ප්‍රශ්න මතුවුණා. මාසය සඳහන් වෙලා තියෙනවා කොයි අවුරුද්දද කියලා දන්නේ නැහැ. දැන් මොනවද කරන්නේ? අබු මුසා අල්-අෂ්අරි රලියල්ලාහු අන්හු තුමාන යෝජනාවක් කියන උමර් රලියල්ලාහු අන්හු තුමාන උමර් රලියල්ලාහු අන්හු තුමනි මොනවද කරන්න ඕනේ?
අපටම කියලා ආවේනික දිනදර්ශනයක් ඕනේ මේ සඳහා ඉක්මනින් තීන්දුවක් දෙන්න කියන කාරණාව අබු මූසා තුමාණන් ප්‍රකාශ කරනවා. එවිට උමර් රලියල්ලාහු අන්හු තුමාණන් සභාව කැදවනවා, විද්වතුන් කැදවනවා, සහාබාවුන් කැදවනවා, කැදවලා මෂූරා කරනවා, සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කිරීම වලදී එනවා විවිධ අදහස්. සමහරුන් කියනවා එහෙමනම් අපි අවුරුද්ද ගණනය කරමු. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව නබිත්වයේ සඳහා තෝරාගත්ත ඒ වර්ෂයේ ඉඳන් අපි වසර ගණන් කරමු කියලා සමහර අය කියන්න පටන් ගත්තා. තවත් සමහර අය කියන්න පටන් ගත්තා හොඳයි අපි එහෙමනම් හිජ්රත් එක තියලා වර්ෂ ගණන් කරමු කියලා. අවසාන තීන්දුව මේ වගේ විවිධ අදහස් දෙන මොහොතේ අවසාන තීන්දුව උමර් රලියල්ලාහු අන්හු තුමාණන් ගත්තේ එහෙමනම් අපි හිජ්රත් කියන වර්ෂය ඉඳන් වර්ෂය ගණන් කරමු කියලා. සමහර අය කිව්වා නෑ අපි රෝම ෆාරිසි ඒ රජවරුන් මැරුණ වෙලාවේ ඒ අවස්ථාවේ ඉඳන් අපි ගණන් කරමු. ලංකාවෙත් එහෙම දිනවනේ නේද? ඒ වගේ ලංකාවේ රජවරු ඒ අය කාලේ ඉතිහාසයේ බලනකොට එහෙම තමයි සඳහන් වෙන්නේ. මේ ආකාරයෙන් කියපු කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඒ විදිහ ගත්තේ මොකද්ද? නෑ හිජ්රත් කියන වර්ෂය ගමු. ඒ එවක ඉඳන් හිජ්රත් කියන දවසේ ඉඳන් තමයි ගණන් බලනකොට ඒ වන විට හිජ්රි වර්ෂ 17ක් අවසන් වී හමාර වී අවසන්. එනිසා අවුරුදු හිජ්රි වර්ෂ 17 දී තමයි තීන්දුව කරන්නේ අපි හිජ්රි වර්ෂයේ අපේ මුස්ලිම් සමාජය කටයුතු කිරීම සඳහා රාජ්‍ය කටයුතු කිරීම සඳහා අපි මේක තෝරගමු කියන හිජ්රි වර්ෂය නිර්මාණය කරගත්තා. ඊළඟට නැවතත් ආව ප්‍රශ්නයක් හරි හිජ්රි වර්ෂයේ කොයි මාසෙ ඉඳන්ද අපි පළවෙනි මාසය කියලා ගණන් ගන්න. ඒ වෙලාවේ විවිධ මත ආවා. ඒ විවිධ මත එන මොහොතේ සමහරවල් කිව්වා අපි රමලාන් මාසය ගමු කියලා. තවත් සමහර අය කිව්වා රබිඋල් අව්වල් මාසය ගමු කියලා. නමුත් තීන්දුව වුණේ මොකද්ද? මාසේ පළවෙනි මාසය ලෙස ගණන් ගන්නේ මුහර්රම් කියන මාසය. කල්පනා කරලා බලන්න සහෝදරවරුනි. එතකොට අවුරුදු 17ක් ගත වුණාන් පස්සේ තමයි මුහර්රම් මාසයේ පළවෙනි මාසය කියලා තීන්දුව කරන්නේ. ඒ වන විට රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සමාජයේ හෝ සහාබාවන්ගේ සමාජය තුල අලුත් දේවල් මොකුත් තිබෙන්නේ නැහැ. මේක ප්‍රකාශයටපත් වෙන්නේ හිජ්රි වර්ෂ 17. 17 තමයි ප්‍රකාශයටපත් වෙන්නේ. ඔව් මුහර්රම් මාසයේ තමයි පළමු මාසයේ බවට අපත් කරගමු කියන කාරණා. නමුත් මුහර්රම් මාසයේ සමහර දේවල් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ මාසයේ මුහර්රම් මාසයේ පළවෙනි මාසයේ කරගන්නට කලින් ඉඳන්ම මුහර්රම් මාසයේ වැදගත්කමක් දීලා තියෙනවා. මුහර්රම් මාසයේ තියෙන සමාන කටයුතු පිළිබඳව රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියන්නේ. ඒ වගේම තමයි ඉස්ලාමීය සහෝදරයෝ අපි දන්නවා මේ අපේ මුස්ලිම් සමාජය තුළ මුහර්රම් මාසය එනකොට විවිධ ආකාරයෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියපු නැමදුම් කීපයක් කරන්න අපි බැලුවා. නමුත් මේක සිදු වෙලා නැහැ ඉතිහාසයේ. ඉතිහාසයේ තුල මේ මුහර්රම් මාසයේ තීන්දුව කරන්නේම කාලෙද උමර් රලියල්ලාහු අන්හු හිජ්රි වර්ෂ 17කට පස්සේ. එහෙමනම් මේ මුහර්රම් මාසයේ කොහොමද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් කටයුතු කරලා තියෙන කාරණාව අපි කල්පනා කරලා බලමු. ඉස්ලාමීය සහෝදරවරුනි, අපි දන්නවා මුහර්රම් මාසය කියනකොට මේ මාසය අලුත් වසරක් එනකොට අපි ගොඩක් දේවල් කල්පනා කරන්න තියෙනවා. එක පැත්තක් මේ කතා කරපු ඉතිහාසය. තවත් පැත්තක් තමයි මේ ඉතිහාසය තුලින් අපි ලබන ප්‍රයෝජනය. ඇයි අපි මේ වගේ කතා කරන්නේ? අපි කාටත් මරණය කියන එක නියමයි. ඔබ හිතන්නේ වසරක් නිමා වෙනකොට මගේ කාලය අවසන්. දැන් මගේ කාලය ක්‍රමක්‍රමයෙන් අවසන් වෙමින් පවතිනවා. මම දැන් යන්න යන්නේ කවුරුද? කොයි මොහොතේ කොයි වෙලාවේ කාටත් කියන්න බෑ. ඔබේ වයස ඔබේ කැමොත් ඔබට කියන්න පුළුවන්. නමුත් ඔබේ අවසානයේ ඔබේ මරණය කොයි මොහොතේද කිව්වොත් අපි කාටත් ඔබටත් මටත් කිසිම කෙනෙකුට මරණය කොයි මොහොතේ එයිද කියලා අපි කාටත් කියන්න බෑ. නිසා ඉස්ලාමීය සහෝදරවරුනි, සමහර දැනුමුතුකම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කාලයේ පිළිබඳ අපිව දැනුවත් කරපු ඒ ඕදන් පිළිබඳව මතක් කල්පනා කරලා බලමු. ඉස්ලාමීය සහෝදරවරුනි, අබූ බර්සා රලියල්ලාහු අන්හු සඳහන් කරන මෙන්න රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් කියව මෙන්න ලා තසූලු කදමා අබදී යෞමුල් කියාමා හත්තා යස්කල්. කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කිහිපයට කරුණු පහක් සඳහන් කරනවා. ඒ කරුණු පහට උත්තර බඳිනකම් කියාමත් දවසේ ඔබට අඩියක්වත් තියන්න නැහැ. ඉස්සරහට යන්න නැහැ. ඒ කරුණු පහටම ඔබ පිළිතුරු දෙන්න. ඒ කරුණු පහෙන් එකක් තමයි
යස්තලු අන් උමුරිහි ෆීමා අෆ්නාහු ඔබේ වයස ගැන අල්ලාහ් තාලා මේ වයස ඔබ කොහොමද ඔබට දීපු ආයු කාලය ඔබ කොහොමද කටයුතු කරන්නේ අපි දන්නවා සාමාන්‍ය ලෝකෙට ජීවත් වෙනවා බිහි වෙනවා මරණයටපත් වෙනවා සමහර අය මිය ගියත් ඒ අයගෙන් කවුරුත් කතා කරන්නේ නැහැ තවත් සමහර අය ඉන්නවා ਉਹ මිය ගියත් එයා අමරණීයයි කියලා කියන්නේ මොකක්ද දන්නවද එයා කරපු සේවය ඒ සේවය ගැන කතා කරනවා ඒ අමරණීයයි කියන්නේ අය දන්නවද ඒ සේවය කරලා තිබ්බනම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමයි කිව්වා ඉසා මාතල් ඉන්සාන් ඒකතාවු අන්මලෝ ඉල්ලා මින් සලාසා කියලා සඳහන් කළා මිය ගියන් පස්සේ කිසිම කුසලයක් කරන්න බෑ නමුත් සදකාචාරය එකක් කිව්වා සදකාචාරය නොමියන මිනිස්සු ඒ වගේම තමයි ඒ කියන්නේ අවසන් නොවන කුසල ලැබෙන මිනිස්සු කවුද දන්නවද සමාජයට වැඩක් කරලා යන උදවිය නිකමෙක් වෙන්න බෑ වෙලාවකට අපි සමාජය ගැන කතා කරන්නේ අපි ගැන විතර පෞද්ගලිකව යම් දේවල් හිතලා අපි කඩේ ඒ නිසා තමයි පළවෙනි සූරාවේ ආරම්භයේ මම කිව්වා කාලය මත දේවල් ප්‍රකාශ කිරීමේදී කිව්ව මොකක්ද දන්නවද ඉල්ලල්ලදීන ආමනෝ විශ්වාසීදීට තෝරි වඅමිලුස් සාලිහාත් දැන් ක්‍රියා කරන්නට තෝරි එහෙම කරලා නිහඬ වෙන්න බෑ දැන් මොනවද දන්නවද කියන්නේ වතවාසව් බිල් හක් සත්‍ය අනුමෝදන බෙදා ගන්න කතා කරලා ඒ වගේම තමයි ඔබ දන්නේ ඔබට අල්ලාහ් තාලා දීපු ඒ ආශිර්වාදය ෂෙයා කරන්න කියන කාරණාව තමයි කුර්ආනයේ කතා කරන්නේ. ඒ නිසා ඔබට ලැබිලා තියෙන කාලය තව කොයිතරම් කාලයක්ද කියලා අපි දෙන්නේ නැහැ. ඔබට විතරක් නෙමෙයි මට. අපි හැමෝටම කොච්චර කාලයක් තියෙනවද දන්නේ නැහැ. තව මොහොතක්ද කියලා අපි දන්නේ නැහැ. අපි යමක් කතා කරලා ගියා නම් අපි යමක් හඳුන්වලා දීලා ගියා නම් අපි යමක් යම් යහපතක් කරලා ගියා නම් ඉන්ෂා අල්ලාහ් අපේ මෞතකින් පස්සේ ඒ සඳහා සම්පූර්ණ කුසල ලැබෙනවා කියන කාරණාව මතක් කළා. ඒ වගේම තමයි තවත් ස්ථානයක සඳහන් කරනවා මෙන්න මෙහෙම. ඔබට විශේෂයෙන්ම ඔබේ කාලය ගැන කතා කිරීමේදී මෙන්න මෙහෙම සඳහන් කරනවා. ශබාබක ඔබට තරුණ කාලයක් දීලා තියෙනවා. මේ ඉන්න උදවිය අතර තරුණ යෝගීන් ලෝකේ ඉන්නවා. ඒ තරුණයන් තමන්ගේ තරුණ කාලය හොඳ විදියට වැය කරන්න වග බලාගන්න. ඔබේ තරුණ කාලයේ වැදගත්කම දැනගන්න ඕනේ නම් ඔබ වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරලා බලන්න. ඒ තරුණ කාලයේ යහපත් විදියට වියදම් කරපු වැඩිහිටියෝ කියයි මම මේ කාලේ මෙහිමයි ඉන්නේ කියන එක එයා සතුටු වෙනවා. තවත් අපේ වැඩිහිටියෝ ඉන්නවා කතා කරලා බලන්න අපරාධේ මට හයිය තිබ්බා මට ගොඩක් දේවල් කරන්න තිබ්බා හැබැයි දැන් තමයි මට තේරෙන්නේ ඒ කාලේ මම නාස්ති කළා මේ වගේම අපි කියාමත් දවසේ දුක් වේ ඉස්ලාමීය සහෝදරයෝ එනිසා ඉස්ලාමීය සහෝදරෝනි මොනවද කරන්න ඕනේ ඔබේ තරුණ කාලයේ ඔබ වයෝ වෘද්ධභාවයට පත් වෙන්න කලින් යහපත් දේ සඳහා වියදම් කරන්න වසිහතුක ඔබට අල්ලාහ් තාලා යහපත් ආරෝග්‍යයක් ලබා දීලා තියෙනවා නිරෝගීකම ලබා දීලා තියෙනවා कोई मोते कोई अवस्थावे असनीप තත්වයටපත් වේද කියලා දන්නේ නැහැ. कोई මොහොතේ අංශභාගී වේද දන්නේ නැහැ. ඒ වගේ තියෙනවා විවිධ ලෙඩ එක වර සිදු වෙන ලෙඩ නොහිතපු ආකාරයෙන් පැමිණෙන ලෙඩ. ඒ නිසා ඉස්ලාමීය සහෝදරවරුනි බලන්න මේ වෙලාව ඒ කාලය ගත කළා නම් ඔබට තියෙන නිරෝගීභාවය යහපත් දේ සඳහා වියදම් කරන්න. එහෙම නැත්නම් ඔබ ගිහිල්ලා ලෙඩ හැදිච්ච කෙනෙක් ගැන කතා කරලා බලන්න. අපරාධේ මට පුළුවන් නම් මම පල්ලියට පයින් හරි ඇවිල්ලා එනවනේ. දැන් ඉතින් දුක් වෙනවා. මට පුළුවන් නම් මට මේ දේ කරන්න තිබ්බනේ. නිරෝගී කාර්ය සිදු කරලා තිබ්බනම් මේ දුක ඔබට ඇති වෙන්නේ නැහැ ඉස්ලාමීය සහෝදරයෝ. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව කිව්වා වගිනාක කබල ෆකරේ ඔබට අල්ලාහ් තාලා සම්පත් ලබා දීලා තියෙනවා. ඔබට අල්ලාහ් තාලා යම් ආකාරයක වැදගත් ආකාරයෙන් ජීවත් වීමට හැකියාව තියෙන මිල මුදල් යාන වාහන ලබා දීලා තියෙනවා. ඒවා යහපත් විදිහට වියදම් කරන්න. මයි පෙට්‍රෝල් කියලා සමහර අය වියදම් කරනවානේ. ඒ වියදම් කරන වියදීම පිළිබඳව හිත අල්ලාහ් තාලා ළඟ අනිවාර්යයෙන්ම වක්‍රිය කියන්න. ඒ නිසා අල්ලාහ් දීපු සම්පත් යහපත් ආකාරයෙන් වියදම් කරන්න ඒ වියදම් කරලා ඉන්නයි කියන කාරණාව. විශේෂයෙන්ම ඊළඟ කාරණාව අපි මේ මාතෘකාවත් එක්ක අදාළ වෙනවා. වෆරාගක ඔබට විවේකයේ තියෙනවා. ඒ විවේකය කබ්ල ශුගලික බිසි වෙන්න කලින් කාර්ය බහුල වෙන්න කලින් ඒ විවේකයේ යහපත් තත්ත්වයට පත් කරගන්න. සමහර අයට හරි අමාරුයි. අඬ ගැහුවා දැන් මට හරි බිසි කියලා කියන්නේ. හැබැයි තිබ්බ කාලයක් ඒ කාලේ අපි ඒක වටහා ගත්තේ නැහැ. ඒ ආකාරයේ කාලයේ තමන්ගේ වැදගත්ම ඒ කාලය තමන් තෝරගත්තේ නැහැ යහපත් වැඩවල සඳහා.
ඒ ඉස්ලාමීය සහෝදරවරුනි එය කල්පනා කරන්න වහයාතක කබල මෞතික ඔබේ මරණයට පෙර ඔබේ ජීවිතයේ යහපත් අපේට පත් කරගන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම සඳහා අල්ලාහ් තාලාට වාග්ය ලබා දෙත්වා අප සියලු දෙනාගේ පාපයන් කමා කරත්වා වාහිර දවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් Alhamdulillah wassalatu wassalamu ala asyrafil mursalin amma ba'd ittaqullah Allah Taala terima biya වෙනමින් ප්‍රකාශ කරමින් ඉස්ලාමීය සහෝදරවරුනි කියාමත් දවසේ දුකක් තියෙනවා නම් මේ ලෝකේ අර නිකම්ම නිකම් වැඩක් කරන්නේ නැතුව ප්‍රයෝජනයක් ලබන්නේ නැතුව අපි නාස්ති කළා නේද? ඒ නාස්ති කරපු කාලය පිළිබඳව තමයි ඊට දවසේ අල්ලාහ් තාලා ඒ කියාමත් දවසේ අපිට දුකක් තියෙනවා නම් දුකක් තියෙනවා. මේ දුක පිළිබඳව කතා කරනකොට සූරා ජුම්මායේ සඳහන් කරන මෙන්න මේ සූරා මුනාෆිකුන් එකේ සඳහන් කරන මෙන්න මේ යා අයුහල්ලදීන ආමනු අපි කවුරුත් මේක අහගෙන ඉන්න සූරා එකක්. අහලා තියෙන සූරා එකක්. අහලා තියෙන නිතරම ජුම්මායේ කියවෙන්නේ. යා අයුහල්ලදීන ආමනු අහෝ විශ්වාස කළෝ ලා තුල්හිකුම් අම්වාලුකුම් වලා අවලාදුකුම් අන් සික්රිල්ලා අල්ලාහ් තාලාගේ යමක් කරන්න කියන්න කටයුතු කරන්න යන මොහොතක බාධාවක් බවට පත්වන කරුණු දෙක. එකක් අම්වාල් ඔබේ සැපසම්. දෙක අවලාද් ඔබේ දරුවන්. මේ දෙක තමයි අපට බාධාවක් වශයෙන් පිටන්නේ. නමුත් අල්ලාහ් තාලා කියනවා අමයියෆල් ذාලික කවුද මේ දෙක අල්ලාහ් තාලාගේ ධර්ම ඉදිරියට ගෙන යන්නට බාධාවක් බවට පත් කරගන්නවද ෆඋලායික හුමුල් ખાසිරූන් අලාභවන්තයින් මේ අය තමයි. අලාභයේ ලබන උදවිය තමයි මේ අය. සමහරවිට කියනකොට එන්න සෙය එන මහත් සොළුදලා කේක වෙන්නේ නැහැ කියනවා. නමුත් පොඩ්ඩක් මොනවාද කරන්නේ පොඩ්ඩක් ඉලිසෙ එන්න සෙය කඩේ උඩට වරේලා වෙන්නේ නේද? සමහර දේවල් අම්වාල් අපි වළක්වන්නේ කවුද? ඒ වස්තු අපි වළක්වන්නේ. නැත්නම් අපේ දරුවෝ අපිට යම් ආකාරයක බාධාවක් වෙනවා. කවුද ඒකට මුල් තැන දෙනවද? ඒ කියන්නේ වැරදි ආකාරයෙන් යොමු වීම සඳහා මුල් තැන දෙනවද? ඒ අය තමයි ખાසිරූන් අලාභවන්තයින් කියලා අල්ලාහ් තාලා සඳහන් කරමින් දැන් කියනවා. මේ වගේ අලාභ තත්වයට තමන්ගේ ජීවිතේ පත් කරපු පුද්ගලයා මරණ මංචකේ. හරියට මේව විඳන් කරේ නැහැ. හරියට කටයුතු කරේ නැහැ. තමන්ගේ දරුවන්ව හරියට ආකාරයෙන් හදලත් නැහැ. තමන්ගේ දේවල් හරිය ආකාරයෙන් කළමනාකරණය කරලත් නැහැ. මේ වගේ උදවිය දැන් අල්ලාහ් තාලාගෙන් ඉල්ලයිනෝ වහම් අල්ලාහ් තාලා කියනවා පොදුවේ දැන් සඳහන් කරනවා වහම්ෆිකෝ මිම්මා රසක්නාකුම් මින් කබලි අයතිය අහදුකුමුල් මවුත් ඔබට මරණය පැමිණීමට පෙර අපි ලබා දුන් රිස්ක් ඒක දැනුම වෙන්න පුළුවන් මෙන්න මුදල් වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබේ ශ්‍රමය වෙන්න පුළුවන් ඔබ ඒවා වියදම් කරන්න ඔබේ මරණයට පැමිණීමට පෙර ඒ මරණයට පැමිණීමෙන් පස්සේ එහෙම නැත්නම් මරණය ඇස් දෙකින් දකින මොහොතේ දැන් අර නිවැරදි ආකාරයෙන් ඒවා කලමනාකරණය නොකරපු උදවිය මෙන්න මෙහෙම කියයි ෆයකෝල් රබ්බි ඕ යා අල්ලාහ් ලෞලා අඛර්තනි ප්‍රමාද කරන්ට යා අල්ලාහ් මගේ ඇස් දෙකින් දැන් මවුත් එක පේනවා යා අල්ලාහ් හක්කුල් යකීන් ඇස් දෙකට පේනවා යා අල්ලාහ් යකීන් එක තේරෙනවා යා අල්ලාහ් මට පොතක් දෙන්න මම මේවා තියලා ඇවිල්ලා තියෙනවා මේවා හරියට කටයුතු කළේ නැහැ මම හොඳ දේවල් කළේ නැහැ මට අවස්ථාවක් දෙන්න කරුණු දෙකයි ඉන්න ඒ කරුණු දෙක අදාළ වෙන්නේ අර මම කලින් කියපු වස්තුව හා දරුව ඒ වගේම තමයි අනිකුත් සමාන අපි බලමු මොනවද ඉල්ලන්නේ කියලා අන්තිම මොහොතේ මෙයා ඉල්ලන්නේ කොහොමද දන්නවද මට දෙන්න යා අල්ලාහ් අජරින් කරී ගොඩක් ඉල්ලන්නේ පොඩි කාලයක් දෙන්න ඊළඟ මටක් ගාලා මේවා කොහොම වේදම් කරලා හොඳ විදියට කටයුතු කරලා එන්න යාලා chance එකක් දෙන්න කොහොමද දන්නවද කියන්නේ ෆඅස්සද්දක වඅකුම් මිනස් සාලිහීන් ෆඅස්සද්දක සදකා දීලා ඉන්නවා වඅකුම් මිනස් සාලිහීන් දැහැමි ක්‍රියාවන් කළේ නෑ යා අල්ලාහ් අද වෙනකන් දැන් මවුත් එක පේනවා යා අල්ලාහ් මට අවස්ථාවක් දෙන්න නැවත හැරිලා ගිහිල්ලා මම ඔබේ නියෝග පිළිපදින්න කුර්ආනයේ හදීසියේ සඳහන් දේවල් කටයුතු කරන්න මම අසල්වැසියන් එක්ක හොඳින් හිටියේ නෑ දැන් මට තේරෙනවා ඒ ඇත්ත එක්ක හොඳින් ආශ්‍රය කරලා ඉන්න
සාලිහින් කියලා කියන්නේ ඉබාදත් වලට විතරක් නෙවෙයි. ඉබාදත් කියන්නේ අපි ඒක වැරදවා තේරුම් ගත්ත නිසා තමයි මම ඉබාදත් විතරක් නෙවෙයි කියන්නේ. හැම දෙයක්ම ඉබාදත්. හැම දෙයක්ම නමුදු. ඒ කියන්නේ අල්ලාහටයි රසූල්ටයි කැමති ආකාරයෙන් සිදු කරන හැම දෙයක්ම ඉබාදත්. එතකොට අපි අල්ලාහ් තාලා වඅකුම් මිනස් සාලිහින් දැහැමි ක්‍රියාවන් කළේ නෑ යා අල්ලාහ් මට අවස්ථාවක් දෙන්න. දැන් මම යන්නම් ගිහිල්ලා දැන්ම මම කරලා ඉන්නම්. මොහොතක් ඉන්නන්නේ කරීම් අජලින් කරීම් මොහොතක් දෙන්න. ඒක අල්ලාහ් තාලා කියනවා වලා යුඅඛිරල්ලාහ් නෆ්සන් ඉදා ජා'a අජලුහා කෙනෙක්ගේ අවසාන මොහොත පැමිණියා නම් ඔහුට මොහොතක් හෝ ප්‍රමාද කරන්නේ නැහැ. ඇයි දන්නවද? ප්‍රමාද කළොත් නැවතත් මේ ලෝකෙට එයි. නැවතත් පරණ තත්ත්වයටපත් වෙයි. ඒ නිසා අල්ලාහ් තාලා කියනවා වල්ලාහු ඛබීරුම් බිමා තඅමලූන්. ඔබ කරන හැම දෙයක් පිළිබඳවම ඔබ කරන හැම ක්‍රියාවක් පිළිබඳව අල්ලාහ් තාලා මැනවින් දන්නවයි කියන පණිවිඩය ඒ ආයතයේ අවස්ථාවේ සූරාවේ අවස්ථාවේ සඳහන් කරනවා. දුන්නා නම් අපි දන්නවනේ සමායාට අපහසුතාවයක් දුෂ්කරතාවයක් මේ ලෝකේ ආවම යා අල්ලාහ් යා අල්ලාහ් යා අල්ලාහ් කියලා අත් දෙක උස්සලා කතා කරන්නේ නේද? ඒක ලැබුණායින් පස්සේ නැවතත් මොනවද කරන්නේ? පරණ තත්වයකම මිනිසයා වෙනස් වෙනවා කියන කාරණාව අපි කවුරුත් දන්නවා. ඒ නිසා තමයි අල්ලාහ් තාලා කියන්නේ වල්ලාහු ඛබීරුම් බිමා තඅමලූන්. තව chance එකක් දුන්නත් යාට මේකම තමයි නැවතත් කරලා එන පාටක් නෑ. දීලා දිනවනම් කලින්ම දීලා තියෙන්න ඕනේ කියන කාරණාව ඒ අදහස ඒ ආයතයේ තුලින් අපිට ලබනවා. නිසා ඉස්ලාමීය සහෝදරවරුනි අවසාන වශයෙන් කියන්න කැමතියි. මේ මුහර්රම් මාසය එනවා. මේ මුහර්රම් මාසයේ අනිකුත් මාස තුන හා සමානව ගෞරවයක් තියෙනවා. ඒ මාසයේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් කරපු ක්‍රියාවන් මොනවද කියන එක කල්පනා කරලා බලමු. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හිජරත් කරනවා මක්කාවේ ඉඳන් මදීනාවට. මදීනාවට ආවෙන් පස්සේ මදීනාවේ ජනතාව බලනවා මදීනාවේ ඉන්න ජනතාව මොනවද කරන්නේ? නෝබි අල්ලගෙන ඉන්නවා. යුදෙව්වේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අහනවා මේ මොකද්ද මේ අය අල්ලන නෝබි එක කියලා. මොකද්ද මේ අල්ලන උපවාසය කියලා. එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මතක් කරනවා හාසා හාසා යවුමුන් සාලිහ් අද දවස ඉතාමත් වැදගත් සාලිහ් දැහැමි දවසක්. ඒ දන්නවද? හාසා යවුමු නජ්ජල්ලාහ් බනි ඉස්රායිල්. බනු ඉස්රායිල් වරුන්ව මූසා අලයිහි සලාතු වස්ලාම් තුමාගේ ප්‍රජාව ෆිරාවුන්ගේ මුදවා ගත්ත දවස තමයි අද වගේ දවසක්. ඒ නිසා ඒක වැදගත්. ඒ නිසා ඒ යුදෙව්ව නෝම්බි අදගෙන හිටියා උපවාසයෙන් වෙලා හිටියා. මේ වෙලාවේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙන්න මේක කිව්වා. කාල ෆඅනා අහක්කු බි මූසා මින්කුම්. මූසා අලයිහි සලාතු වස්ලාම් තුමා යම් කටයුත්තක් කරලා දිනවා නම් ඒක පිළිපදින්න ඔබට වඩා මගේ සහෝදරයා මූසා අලයිහි සලාතු වස්ලාම් ඔබට වඩා යුතුයකමක් තියෙනවා මට කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව්වා. ෆසාමහු එතුමානන් උපවාසය ඇල්ලුවා. ඒ වගේම තමයි වඅමර බිසියාමිහි එතුමානන් ඇල්ලුව ආකාරයෙන්ම ජනතාවට උපවාසය අල්ලන්න කියලා කිව්වා. ඉස්ලාමීය සහෝදරවරු මේක ආෂුරා කියන්නේ වාහි ඉස්නා සලාසා මේ වගේ අපි ගණන් කරනවා. ආෂුරා කියන්නේ 10. ආෂුරා කියන්නේ 10 වෙනි දවස. එතකොට මුහර්රම් මාසයේ 10 වෙනිදා චන්ද්‍ර ඒ කියන්නේ හිජ්රි කැලෙන්ඩරය අනුව මුහර්රම් මාසයේ 10 වෙනිදා උපවාසයේ ඇල්ලීම සුන්නාවක් බවට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කතා. ඒකත් එක්කම දැන් ආෂුරා කියන කාරණාවෙන් හැම දෙයකම ප්‍රතිඵලයක් තියෙනවා. යමක් කරනකොට ඉස්ලාම් අපිට ලස්සට ඒ සඳහා ලැබෙන මෙලොව ප්‍රතිඵල හා මතුලොව ප්‍රතිඵල දෙකම කියලා දීලා තියෙනවා. එතකොට මේ ආෂුරා උපවාසය තුලින් අපට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව්වා අහ්තසිබ් මම බලාපොරොත්තු වෙනවා අල්ලාහ් අල්ලාහ්ගෙන් අයුකෆිර සනතල්ලදී කබ්ලහු පෙර වසරක කළ පව් වලට සමාව මේ ආෂුරා උපවාසය තුලින් මම බලාපොරොත්තු වෙනවා කියන කාරණාව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන්. ඒ නිසා ඉස්ලාමීය සහෝදරවරුනි ආෂුරා උපවාසය වැදගත් අපට ලබන අවුරුද්දේ අපේ ජීවිත අතර ඉන්නවද කියලා දන්නේ නැහැ. අල්ලාහ් තාලා කලින් කලට මේ වගේ බෝනස් දෙනවා. කලින් කලට බෝනස් දෙනවා. බෝනස් එක හරියට අපි ගත්තේ නැත්නම් තමයි ඒකේ විපාකය. අපි දන්නවා දැන් ගිය මාසේ හජ් කාලේ අපිට බෝනස් එකක් දුන්නා. අරෆා උපවාසය. ඒ වගේම දැන් බෝනස් එකක් තියෙනවා. මොකද්ද? ආෂුරා උපවාසය. ඇල්ලුවොත් අනිවාර්ය නැහැ. ඇල්ලුවොත් මේ මහිමය ලැබෙනවා. අතහැරියොත් මේ මහිමය නැති වෙලා යනවා. ඒ නිසා ඉස්ලාමීය සහෝදරවරුනි මේ පිළිබඳව අපි අවධානය යොමු කරලා උපවාසය නිරත වෙන්න ඕනේ.
ඒ වගේම තමයි තවත් අවස්ථාවක මෙන්න මෙහෙම ඇවිල්ලා පුළුවන්. නබිතුමාට ඇවිල්ලා කියනවා ඉන්නල් යහූද වන් නසාරා යුදෙව්වෝ හිතනෝ මොනවද කරන්නේ? කාල්ලිමෝ මේ දවස ගරු බුහුමන් කරනවා. ඒ කියන්නේ ආශුරා දවස ගරු බුහුමන් කරනවා. වකාල එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමයි ඇයි සහාබාවුන්ට තිබ්බා අපි ඔක්කොම එකයි වගේ පෙන්නනවා ආශුරා දවසේ අපි නෝම්බියලනවා ඒගොල්ලෝ නෝම්බියලනවා එක සමානයි කියලා කිව්වෙන් පස්සේ කිව්වා මෙන්න මෙහෙම වයිසා කානල් ආමුන් මොබ්බේ ලබන වසර එනවා ඒ ලබන වසරේ මම 10 විතරක් නෙවෙයි 9ක් අපි ඔක්කොම එකතු වෙලා උපවාසී නිරත වෙමු කියලා කිව්වා 9 වෙනිදා ඒ කියන්නේ තාසුකා එතකොට ඉන්ෂාඅල්ලාහ් කිව්වට සුන්නා යවුම් තාසේ අපි නෝම්බියලමු 9 වෙනි දවසේ කියලා නම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වහන්සේ ජීවත් වුණේ ඒ අවස්ථාවේ 9 වෙනි දවසේ උපවාසය අල්ලලා අපට පෙන්වන අවස්ථාව එළඹුණේ නමුත් නබි සල්ලල්ලාහු අලයිහි වචනේ මම ජීවත් වුණ අතර ඉඳලා ඉන්ෂාඅල්ලාහ් 9 වෙනි දවසේ උපවාසය අල්ලනවා 9යි 10යි උපවාසයේ තේවීම තම සුන්නාවක් කියන කාරණාව මතක් කරගත්තා ඒ නිසා ඉස්ලාමීය සහෝදරවරුනි මේ කාල වේලාවේ තාමත් වැදගත් තවත් කාරණාවක් අපි දන්නවා රටක කොයි වගේ මොකක්ද කොයි වගේ විපත්තියක් සිදු වෙයිද දන්නේ නැහැ ජාත්‍යන්තරයේ විවිධ යුද ගැටුම් ඇති වෙනවා මම ඒ වගේම විශේෂයෙන්ම මැදපෙරදිග යුද්ධය පිළිබඳව ඔබ දන්නවා නමුත් ඒකේ අපි නිහඬව ඉන්න බෑ ඇයි දන්නවද අපි ප්‍රාර්ථනාවෙන් ඉදිරි කරන්න ඕනේ ඒකට යමක් වෙනවා නම් ලංකාවට බලපානමයි කියන කාරණාව ආර්ථිකයට බලපානමයි කියන කාරණාව හොඳින් වටහා ගන්න ඕනේ. දන්නවා තෙල් අපිට ලැබෙන්නේ හිමයි. අපි අපට ආයනය කරනවා මේ නම් තේකොළ ඒ වගේම තමයි අපි තෙල් ආයනය කරගන්නවා. බලන්න ඉස්ලාමීය සහෝදර මොන හරි විපත්තියක් වුණා නම් ඊට වඩා දිගට ගියා නම් අපි හැමෝටම මේකේ විඳවන්න සිදු වෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු යා අල්ලාහ් සාමකාමී ජීවිතය සිදුරට ලබා දෙත්වා. ඒ වගේම සාමකාමීව ජීවත් වීමේ හැකියාව මේ ලෝකවාසීන් සියලු දෙනාට ලබා දෙත්වා. අපි සියලු දෙනාට පාපයන් කමා කරත්වා. බාරකල්ලාහ් ලී ව ලකුම් ෆිල් කුර්ආන් කරීම නෆානා වයියාකුම් බිමා ෆීහි මිනල් ආයත් කරීමතින් අक़ූලු क़ෞලී හාදා අස්තග්ෆිරුල්ලාහ් අල්-ජලීල් ලී ව ලකුම් ව ලිസാኢරිල් මුස්ලිමීන ෆස්තഗ്ഫിറൂ ඉන්නහු ഹുവൽ ഗഫൂറുർ റഹീം.